කොරියාවට යන්නද සිහින දකින්නේ? පොත්පත් එක්ක ඔට්ටු වෙනවද? එකවර විසඳුම. කොරියන් සරසවිය ඔබේ කොරියානු සිහිනයට මග. ඔබත් කොරියාවට යාමට සිහින දකින සිසුවෙක්ද? එහෙනම් මේ ඔබ සඳහාමයි. දැන්ම කොරියන් සරසවිය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් හා හච් මගින් සබ්ස්ක්‍රිප්ෂන් සේවාව දිනකට රුපියල් 5ක ටැක්ස් හෝ මාසිකව රුපියල් 100ක ටැක්ස් ඔබේ ගිණුමෙන් සුජු අය කරගනු ලබන අතර සබ්ස්ක්‍රිප්ෂන් ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ. ඔයා දැක්ක අපේ කොරියන් සරසවිය ඇප් එක මේ කොරියන් සරසවිය ඇප් එක අපි හඳුන්වා දීලා තියෙන්නේ 2025 කොරියන් එක්සෑම් එකට ගේමක් ගහන කට්ටියට ගේමක් ගහලා දෙන්න තමයි මේ ඇප් එක හඳුන්වා දීලා තියෙන්නේ. මම පළවෙනි පින් කමෙන්ට් එකේ link එකක් දාලා තියනම් ඒ link එකෙන් ගිහලා ඔයගලන්ට පුළුවන් Google Play Store එකේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇයි කියලා මම ඔයගලන්ට කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට 2025 කොරියන් එක්සෑම් එක ඔච්චර තීරණාත්මක එක්සෑම් එකක්ද කියලා. ඉතින් මේ එක්සෑම් එකේ ගේමක් ගහන කෙනෙක්ට ගේමක් ගහන්න නම් අනිවාර්යයෙන්ම කවුරුන් නොකරපු දේවල් කරන්න ඕනේ. ඉතින් මේ දේවල් අපේ ඇප් එකෙන් ඔයගලන්ට දෙනවා. UBT සිස්ටම් එකෙන් එන අලුත් new syllabus papers මේ වෙනකොටත් මේ ඇප් එකට අපි අප්ලෝඩ් කරන ගමන් තියෙන. ඉතින් ගේමක් ගහන කෙනෙක්ට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒ වැටි ඉස්සරහට කරගෙන යන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාම YouTube channel එකට. ඉතින් හරි අදත් ගැනත් තියෙන ඔයගලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් මේකේ වටින වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට ගෙනත් තියෙන 2025 කොරියන් එක්සෑම් ඔයාගේ ඇඩ්මිෂන් එක හරියට වැටුණාද බලමු කියලා දැන් වීඩියෝ ගියාලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ලොකුම හේතුව තමයි ගොඩක් කට්ටිය මගෙන් මේ වෙනකොට අහලා තිනවා අයිය අපි මේ වෙනකොට ඇඩ්මිෂන් එක දාලා තියෙනවා. අපේ ඇඩ්මිෂන් එක මේ වෙනකොට මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා අපිට බලා ගන්න වීඩියෝ එකක් ගේන්නොක් කියලා. මේ වීඩියෝ තමයි අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක යනකලින් පොඩි දෙයක් මතක් කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා යන්න මතක් කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එනනම් අපි අද වීඩියෝ එකට මම පළවෙනි පින් කමෙන්ට් එකේ link එකක් දාලා තියෙනවා. link එකෙන් ආවට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. එතන උඩ කියලා තියෙනවා කොරියන් ඇඩ්මිෂන් ස්ටේටස් කියලා මෙතන උඩින් ඔයගොල්ලන්ට පේනවා මෙතන කියලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන select exam type කියලා එකක් තියෙනවා. එතන ඔයාගේ exam එකේ type එක තමයි මෙතන select කරන්න තියෙන්නේ. ඉතින් මෙතන 2025 වැටලා තියෙනවා නම් ඒක අවුලක් නැහැ. 2025 පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බොත් ඔයා අනිවාර්යෙන් මේක 2025ට change කරගන්න. ඊට පස්සේ ඔයාගේ passport number එක මෙතන අහලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙනවා admission එක apply කරපු passport number එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ ඔයාගේ identity number එක මෙතන අහලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයා admission එක apply කරපු ID number එක මෙතන දෙන්න. මෙන්න මේ චෙක් සොයන්න කියන බටන් එක නිල් පාට තියෙනවා. ඒක ඔබන්න ඒක බෝඩ පස්සේ ඕගොල්ලන්ට පල්ලෙහා රිසල්ට් එකක් ඕගොල්ලන්ට පෙන්නයි. ඉතින් ඕගොල්ලන්ගේ මේ වෙනකොටත් මෙතන ඇත්ත නිල් පාටින් පෙන්ඩින් ඩොකියුමන්ට් චෙක් ඉන් කියලා තමයි ඉතින් හැමෝගෙම තියෙන එක. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලෝගේ මේ වීඩියෝ එක කරනකොට හැමෝගෙම මේක පෙන්ඩින් තමයි තියෙන්නේ. ඉතින් මෙතන තමයි ඔයාගේ ස්ටේටස් හැම එකම පෙන්නන්නේ. ඔයාගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වුණොත් මෙතන පෙන්නන්නේ. ඔයාගේ ඇඩ්මිෂන් එක ඉෂුව වුණාමත් මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඩීටේල්ස් ටික මෙතන තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. බලන්න. ඉතින් ඒක නම් එච්චර වැදගත් නෑ. ඕගොල්ලන්ට ඉතින් ගොඩක් කට්ටිය හිතලා තියෙන්නේ. ඉතින් මේ ඉන්ඩෙක්ස් එක තමයි ඇඩ්මිෂන් නම්බර් කියලා. ඉතින් ඒක නෙමෙයි ඇඩ්මිෂන් නම්බර් එක. ඉතින් ඔයාගේ නේම් එක තියෙනවා ඇඩ්මිෂන් එකට දුන්න නේම් එක හරියට මෙතන වැටලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ ඔයාගේ NIC නම්බර් එක හරියට මෙතන වැටලා තියෙනවද බලන්න. ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක හරියට ඔයා බලන්න මෙතන වැටලා තියෙනවද කියලා. ඔයාගේ බර්ත් එක මෙතන වැටලා නැත්නම් අවුලක් නැහැ. ඉතින් මේ වෙනකොටත් ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් එක මෙතන වැටෙන්න විදියක් නැහැ. ඩොකියුමන්ට් එක පෙන්ඩින් තියෙන නිසා. ඊට පස්සේ බලන්න ඔයාගේ ජොබ් කැටගරි එක ඔයා තෝරපු ජොබ් කැටගරි එක මෙතන තියෙනවද කියලා හරියට බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඩීටේල්ස් ටික චෙක් කරගන්න. ඇඩ්මිෂන් එක ඇප්ලයි කරනකොට දුන්න ඩීටේල්ස් මත බලන්න මෙතන තියෙන්නේ කිසිම වෙනසක් නැතුව ඒ දේවල් ඒ විදිහටම තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ දේවල් හරියට ඒ විදිහටම තිබ්බොත් ඔයාලට කිසිම අවුලක් නැහැ. ඔයාගේ ඇඩ්මිෂන් එක ඉක්මනට ඉෂුව වෙයි. ඉතින් මම ඔයාලට ඉක්මනට වීඩියෝ එකක් ගන්නම් ඇඩ්මිෂන් එක ඉෂුව වුණාට පස්සේ කොහොමද මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ අතට ගන්න කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක මොන හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා නමතක් කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න කියන ගාම අදට වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. හීනෙනුන් වැඩ ගන්න මගේ උන් ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.